හොඳ අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ රිවිර පුවත්පතේ ඇතුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨ අතර කීපයක් තිබෙනවා මේ මෛත්‍රීට ජනතාව වරමක් දුන්නාම මටත් ආණ්ඩුව හදන්න වරමක් ලැබුණා. අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම්. මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාට ජනාධිපතිවරණයේදී ජනවරාවක් ලැබූ බව සහතික ඇත්ත. හැබැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනවරම ලැබිච්ච ආකාරය පිළිබඳ නම් උබතෝ කෝටිකයක් තිබෙනවා. අපිට අහන්න වෙන්නේ එහෙමනම් ඡන්දේ දීපු ජනතාවගෙන් ඡන්ද පත්‍රිකාවේ වාටියේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මනාපයක් පළ කිරීම සඳහා ඡන්ද පත්‍රිකාවේ වාටියේවත් අවස්ථාවක් තිබුණාද කියලා හිතෙනවා. මොකද මමත් ඡන්දය දාන්නට ගියා. මම නම් ඡන්ද කොලේ වාටියේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූණ හෝ එතුමාගේ නම සඳහන් වී ඇති බව නම් දුටුවේ නැහැ. මට නම් පෙනී යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම මහදවාලේ කොල්ල කෑමක් හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සුළුතර ආණ්ඩුවක් පිහිටවා ගන්නේ. ඒ සඳහා ඔහුට කිසිදු අයිතියක් නැති බවයි මාගේ දැනීමේ තේරීමේ හැටියට තිබෙන්නේ. ඒ වගේම විපක්ෂ නායක විමල් සිරිපාල සිල්ලා මැතිතුමා කියනවා කතා කරනකොට ප්‍රජාතන්ත්‍රවාදී උරුමකාරයෝලු දැන් යහපාලන බබ්බු වෙලා. එතුමත් යහපාලනයේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඊටම බලාපොරොත්තු තබාගෙන සිටි മന്ത്രിවරයෙක් විපක්ෂ නායකවරයෙක්. නමුත් දැන් ඔහුටත් යහපාලනයේ යම් යම් දේවල් තේරුම් අරගෙන තිබෙන බවයි පෙනී යන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටිනවා අප දින 100ක් ඉවසුවා ඇති දැන් දෙයියනේ කියලා ඡන්දෙට යන්න. මේ ඡන්දෙට දින 100ක්දී පස්සේ ඡන්දෙට යන කියන පොරොන්දුව යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක්. ඔවුන් පැහැදිලිවම කිව්වා ඡන්දෙට කලිනුත් දින 100 අවසන් වූ වහාම මහමැතිවරණයකට ගිහිල්ලා ජනතාවට අලුත් වරමක් ජනතාවගෙන් අලුත් වරමක් ලබා ගන්න කටයුතු කරනවා කියලා. ඒක අද මේ දක්වා මෙහෙම ඇදගෙන යන්න හේතු වෙච්ච කාරණාවක් කොහොමද? ඒ තමයි ඔවුන්ගේ සැලැස්මේ කොතනකවත් පෙරදින මහින්ද රාජපක්ෂ මෙවැනි ආකාරයෙන් නැවත නැගිටීමක් ඔවුන් කිසිදාක දුටුවේ නැහැ සහ ඔවුන්ගේ සැලසුම් වල කොතනකවත් ඒ සඳහන් වුණේ නැහැ. ඒක නිසා ඔවුන්ගේ සැලසුම් සහ මුලින්ම අවුල් වී ඇති බවක් තමයි පෙනී යන්නේ. එම නිසා එම දින 100න් පසු නව රජයක් පිහිටවා ගැනීම සඳහා මැතිවරණයකට යාම කියන කාරණාව පසු කරන්න ඔවුන්ගේ සම්පූර්ණ න්‍යායපත්‍රය අවුලට යන බවක් තමයි පෙනී යන්නේ. ඒ වගේම අමාත්‍ය ලක්ෂ්මන් කිරියාල මහතා කියනවා විශ්වාසයට බංගට දාපු අත්සන් අස්කර ගන්න මහරෑ ගෙදරට සෙනග එනවා. ඒ කියන්නේ මේ කියන විදියට නම් විශ්වාස භංගයට ලක්ෂ ගාණක් අස්සම් කරලා තිබෙන්නට ඕන. මහරෑ විශාල සෙනගක් ගෙදරට එනවා නම් මහරෑ තිස්සේ එතුමන්ගේ ගෙදර මෙච්චර සෙනගක් ඉඳගෙන කුමක් කරනවාද කියා අපට නම් ගැටලුවක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියා සිටිනවා ශ්‍රී ලංකාවේ අංගුත්තර සහ පිංගුත්තර නිකාය ભેදය සීතල යුද්ධයක් වී ඇති බව. එතුමා අංගුත්තර සහ පිංගුත්තර අංගුත්තර කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පිංගුත්තරයෝ කියන්නේ කවුද කියලා නම් මම හිතන්නේ හොඳින්ම දන්නවා. ඒ සම්බන්ධයෙන් ලාල්කාන්ත මන්ත්‍රීවරයා මම දැක්කා පහුගිය දවසක ප්‍රකාශයක් කරනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන අය පිංගුත්තරයන් ලෙස තමයි සමාජයේ විසින් හඳුනාගෙන තිබෙන්නේ කියලා. ඉතින් එහිදී කවුද පිංගුත්තර කවුද අංගුත්තර කියලා අපි නම් දන්නේ නැහැ. එය ජවිපී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගෙන්ම තමයි විමසිය යුත්තේ. ඒ වගේම උදය ගම්මන්පිල පිවිතුරු හෙරවුමේ නායකතුමා කියනවා මෙයාලා තව මාස 8ක් පාලනය කළොත් අපට රටක් ඉතිරි වෙන්නේ නැති බව. ඒ වගේම අද එහෙම තිබෙනවා මහා සටන අරඹන්න මාතරට රොක්වන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් තමයි අද මාතර රැළිය සඳහා එම ආරාධනාව කර තිබෙන්නේ. හොඳයි ඊළඟ අවධානය කරන සූදානම් වන්නේ දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් වන්නේ 20 වෙනි සංශෝධනයේ අවසන් තීරණය අදම ගැසට් නිවේදනයක් නිකුත් කරනවා තමයි මෙසේ සඳහන් කරලා තිබෙන්නේ. ඔව් මෙම
අවස්ථාව අරගෙන තිබෙන්නේ රාජසේනාරත්න මැතිතුමා. ඔහු තමයි ප්‍රකාශයට පත් කරන්නේ විසුණු සංශෝධනයේ අවසන් තීරණය අද දෙන බවත් අදම ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත්. ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා ලක්ෂ 30ක කප්පම් ගන්න දරුවෙකු පැහැරගෙන පියා ලක්ෂ 10ක් දී දරුවා බේරා ගනි. අපි දුටුවා පහුගිය කාලය මේ කාල සීමාව ඇතුලේ රටේ විශාල පරිවර්තනයක් සිදු වෙමින් තිබෙනවා. ඒ තමයි මෙතෙක් අපි අවුරුදු ගණනාවක් නොදකපු. ඒ වෙනකොට රටේ ජනවාරි 8 වෙනිදාට කලින් රටේ පාතාලය මංකොල්ල කෑම් කප්පම් ආදිය ඉතාමත් අඩු වෙලා සුළු වශයෙන් තමයි තිබුණේ. හැබැයි 8 වෙනිදායින් පසු අපිට පෙනී යනවා දිගින් දිගටම නාදුරන මනසිරුරු ඒ වගේම කප්පම් ගැනීම පැහැර ගැනීම ඝාතන ඉතා විශාල වශයෙන් සිදුවෙමින් යනවා. ඒකෙන් අපිට හරි පැහැදිලි යම්කිසි ආයතනයක් රටක් සමාජයක් අරාජික වුණහම දේශපාලන වශයෙන් අරාජික වුණහම රටේ ඒ අදාළ කාරණාවට වා කියන්න අය නැති වුණහම මෙවැනි තත්ත්වයන් ඇති වෙන බව. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි දිගින් දිගටම අපිට ප්‍රවෘත්ති දකින්නට හම්බ වෙනවා. කප්පම් ගැනීමට හෝ වෙන කුමන ආකාරයකට හෝ දවසට එක දෙන්නා බැගින් පැහැරගෙන යාම, දරුවන් අපයෝජනය කිරීම, නාදුරන මල්ලසිරුරු මෙන්න මෙවැනි ඉතාම ඛේදනීය තත්වයකට රටපත් වෙමින් යන බව තමයි පෙනී යන්නේ. ඒ සඳහා වූ සහයෝගය දේශපාලන අධිකාරියේ යම් යම් ප්‍රකාශ සහ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති බලපානමයි කියලයි මම නම් විශ්වාස කරන්නේ. හොඳයි, ඊළඟ අවධානය යොමු කරන සූදානම් වන්නේ රිවර් පුවත්පතේ 14 වන පිටුවට ප්‍රවෘත්ති සඳහන් වන්නේ 20 වෙනි 20 ගැන අගමැතිගෙන යෝජනාව ප්‍රායෝගික නැහැ. ජාතික හෙළවීමේ ප්‍රධාන ලේකම් අමති පාටලි චම්පික රණවක මහතා කළ ප්‍රකාශය මේ ලෙස ප්‍රවෘත්තියට විසින් ගෙන දක්වනවා. අද මේ ආණ්ඩුව ආණ්ඩු 7 දෙනාගේ කැදහැලිය බවට පත් වී ඇති බවට කදිම සාක්ෂියක් තමයි මේ ප්‍රකාශය. එක අවස්ථාවකදී 20 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ගෙන ආ යුතුයි කියලා රැස්වීම් මාලා සංවිධානය කරනවා. අගමැතිවරයා කියනවා 20 වෙනි සංශෝධනයේ ගෙන ආ යුතුයි කියලා. ආයි පාටලි චම්පික රණවක අගමැතිවරයා කියනවා ඒක සුදුසු නැහැයි කියලා. දරුඩු සන්දානය කියනවා නැවතත් ඒක සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ මේ නොකරන වෙදකමට පොඳුරු තෙල් හත්පත් එකකුයි තව චුට්ටකුයි ඕන කියන කාරණා තමයි පෙනෙන්නේ. ඒකින්ම පෙනෙනවා මෙම ආණ්ඩුව අර ඔලු හතරේ බූරුවාගේ තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. යන්නේ කොහෙද කියලා නිශ්චිත තීන්දුවක් නැහැ. ඒ කියන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් සහ වෙන පෞද්ගලික කාරණා නිසා එකතු වූ කණ්ඩායමක් විසින් තිබුණු ආණ්ඩුව පෙරළුවා. හැබැයි ඒ පෙරළලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා ඔවුන් කිසිවෙකුට නිශ්චිත නිර්වෘල් අදහසක් නැති බව තමයි මෙම කාරණා කටයුතු වලින් අපිට පෙනී යන්නේ. ඊළඟ අවධානය යොමු කරන සූදානම් වන්නේ රිවර පුවත්පතේ 11 වෙනි පිටුවට ප්‍රවෘත්ති සඳහන් වන්නේ මේ ආකාරයට කුරුඳුපොළු බ්‍රිගේඩිය මාතර රැළිය කඩාකප්පල් කරනවා. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය මේ ලෙසින් ප්‍රකාශය සඳහන් කරනවා. මේක තමයි එක එක පුද්ගලයන් ඉන්නවා සමහරුන්ට පුළුවන් ගොඩනගන්න සමහරුන්ට පුළුවන් විනාශ කරන්න. පෙනෙන විදියට මොහු යන ස්ථානවල සියලුම පක්ෂ මොහු මාරු වෙන හැම පක්ෂකදීම මෙව තත්ත්වය පෙනෙන්නට තිබෙනවා. ඔහු විනාශකාරී විනාශ කරන්න තිබෙන තත්ත්වය විනාශ කරලා විනාශයට යවන්න තමයි අපි දැක්කා. ඔහු මීට කලිනුත් එක්සත් ජාතික පක්ෂයේ පිරිසකටම කුරුඳුපොළු හමුදාවක් ලව්වා. ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා මාතරදී. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පැමිණි පෙළපාලියට දරුණු ප්‍රහාරයක් එල්ල කරා. ඉතින් ඒක නිසා ඔහු කප්ගසා සිටිනවා මෙවැනි කටයුතු වලට. ඒ තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් මේ කියන්නේ. එහිදී යාපාන ආණ්ඩුව ගෙදර යැවීමට අද මාතර රැළියට එන්න කියලා ආරාධනාවක් කරනවා බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මැතිතුමා. මාතර රැළියට ඇයි මෙහෙම ශබ්ද විකාශන යන්ත්‍ර දැවීම කොටු කරන්නේ? මිනිස්සුන්ට ශබ්දය යනවට බයද?
ශබ්ද විකාශන යන්ත්‍රවලට දාන ශබ්ද විකාශන යන්ත්‍රවලට කරන බාධාවන් පිළිබඳව තමයි තව ප්‍රවෘත්තියක සඳහන් වෙන්නේ. හොඳයි අද දිනේදී Facebook පත්තර පිටුව අවසන් කරන්න සූදානම් වන්නේ. ඊට මත්තෙන් ආරාධනය කරනවා අද මාතර පැවැත්වෙන මහින්ද සුළඟ අහන්න දකින්න radio1.lk හරහා අවස්ථාව උදා කරලා දෙන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ඒ සඳහා මේ වන විටත් රේඩියෝ එක කණ්ඩායම සූදානම්ින් ඒ කටයුතු ඔබ වෙත සාර්ථකව ඉදිරිපත් කරන්නට. ඉතින් ඒ ආරාධනාවත් එක්ක සමගන යන්නයි සූදානම් වන්නේ. සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්.